හැම නායකම ඊට කලින් හෙලිකොප්ටර් එකේ එක හෙලිකොප්ටරයක් කරා. අපි පිළිගන්නවා. පාරේ යනකොට කාර් දෙක තුනක් කරගෙන යනක පිළිගන්න පුළුවන් කර සභාපතිතුමනි. එක කාර් එක හුලං ගියොත් අනිත් කාර් එකට නගින්න පුළුවන්. උඩින් යනකොට හෙලිකොප්ටර් තුනක් කරගෙන යන්නේ මොකද? එකක ප්‍රශ්නයක් ඔය අනිත් එකට පනින්නද? පනින්න වෙන්නේ බිමට මතක තබා ගන්න. මේ රටේ මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන පාලක කණ්ඩායම. වශයෙන් දෙකෙන් කරන්න බෑ. අවුරුද්දක් යනවා අඩු ගානේ මූලික පියවරල් වලට. විශේෂයෙන්ම අවුරුදු 4ක් කාලයක් වුමනයි. පළවෙනි අවුරුද්ද තමයි අමාරු අවුරුද්ද. අවුරුදු 3ක් තුල මහින්ද රාජපක්ෂට පුළුවන් වුණා මේ රටේ අවුරුදු 27ක් තිබිච්ච ත්‍රස්තවාදය නැති කරලා දාන්න. මේ රජයට පුළුවන් වුණා අවුරුදු 3ක් ඇතුළත මුළු රටම නැති කරලා දාන්න. நாங்கள் எல்லோரும் ஒன்றா வாழ வேண்டாம் வேண்டும் பொட்டு பொட்டு அண்ணன் டாம் வேணும் டூம் வேணும் தங்கால நடத்திட்டு கியாண்டோட සහෝදර සහෝදරි පොළ වාල වේන්දුම්. ටංගි පොඩ්ඩක්වත් නැතුව හෙලිවැල්ලෙන් සිටි කාලේ මට මතකයි. අංග ජාතය පොළවට ලම්බකව එල්ලාගෙන හොරි හැදුණු කුෂ්ඨ ශරීරය දරාගෙන ගෙදර වත්තේ කොහේ හෝ කෙළවරක කක්කුස්සි ගිහින් උකන හොදා ඇට්ටැම්බෙන් සිටි කාලය මට මතකයි. Generative artificial intelligence, computing power, smarter devices, datafication, artificial intelligence and machine learning, extended reality, digital trust, 3D printing, genomics, new energy, solutions, robotic process automation, edge computing, quantum computing, virtual reality. Manavana! Anura Ranilvana! Gota Mahivana! Kaudone! Sajit Tamai! ඕනා කියමින් කොහොමද දන්නව පොලිසිය කතා කරේ? පැටියෝ කොහොමද? ඔන්නම තමයි කතා. පොලිසියේ උන්ට මගේ ඉස්සරහ පැටියා කිව්වනම් ආයි මොකද්ද? මොන බම්බුවද? කොහොම නීතිය කියන්නේ? කියන්නේ කොහොමද කියන්නේ? නෑ නෑ ඒක කොහොමද කියන්නේ? මම කියන්නේ ජනාධිපති කියන්නේ නෑ නෑ ඒක කියන්නේ මම කියන්නේ නෑ ජනාධිපතිවරයා වෙන්නේ ඔබතුමාගෙන් තමයි දන්නේ ඒක උත්තරේ දන්නේ. ඒ විතරක් නෙවෙයි. සමහර අය දැන් නිකන් කියන හොරු ඇල්ලුවද? හැබැයි මම එකක් කියන්නම්. අල්ලනකොට කෙන්ද්‍රි ගාන්න නම් එපා. හැම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ටැබ්ලට් එකක් ලබා දෙන වැඩසටහනක් අපි ක්‍රියා කරනවා. මම දන්නවා මොකද හිතුවේ කියලා ටැබ්ලට් එක කරන්නේ. ඒක නෙවෙයි ඉගෙන ගන්න. පූර්වේ කරපු පවක් නිසා බේරුණා. කවුරුත් කියන්නේ මම කරපු හැටි මෙහි. අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. ඒක ඇතුලේ ගලකුත් තියෙනවා. දැන් ගල කැපු එක උන් දන්නේ නැහැ. කලිල් වෙන්න ඇති. ඇයි නෑ? මම එහෙම හිතලා නෙවෙයි කිව්වේ. ඇස් දෙක අපේ අන්ධ වෙනවා කන් දෙක නොවැසී යනවා වකුගඩු දෙක නරක් වෙනවා මදු මේ ගොදුරක් වී දැනෙනවා. ඒකේ වචනයක් අඩුයි ඒක. එක්ක වැඩි වෙලා මේක ලියලා තියෙනවා. ගණන් නම් මට දී එකක් තියෙනවා. මට මේක 80000යි සමා වෙන්නේ. 6,80,000යි 16,80,000යි. අපිට මනුස්ස ස්වභාවය මේ අකුරක් ඉලක්කමක් එහෙම වෙලා කියවෙන්න පුළුවන්. මම සභාගත කරනවා උත්තරය සමා වෙන්න. හොඳයි කරුණාකරලා සභාගත කරනවා. දුන්නා ඉතුරු ටිකට ගෝට දුන්නා ආශ්‍යාත්‍රා වලට පුතු ටික දුන්නා ඉතුරු ටිකට ඒ හින්දා නෝන්නේ නැතුව ඉඳ ගන්න වයසේ පට්ට ඔරු වෙලා නිකන් කතා කරන්නේ නැතුව බෙල්ලේ දාගන්න වැල දාගන්න ඔය රතු පාට මේක බෙල්ලේ දාගන්න වැල එන්නේ නැතුව බෙල්ලේ රතු පාට වෙන හැරියන්නේ නැහැ කුරක් කන්නේ නෙවෙයි ඔක බෙල්ලේ වැල දාගන්න කෙනාව බාලේ දාගන්නවා බෙල්ලේ වැල ලැජ්ජාව කරපු හොරකමට ඔල්මාද බඩුවක් මේ මිනිහත් කෙලගෙන මේ පිස්සව වාඩි කරා මේ පිස්සව වාඩි කරා මම වාඩි කරන්න උඹට පුළුවන් මම වාඩි කරා මේක අපිල්ලගේ රට අපිලගේ නීතිය අම්මට හැමෙන්න ඕනෝක තමයි ප්‍රශ්නේ. වනාත විල්ලුවේ කෙරවලේ කොටි ගහනවා කියනකොට එතකොට මම ඇමතිතුමාව කසාද බැන්දා අලුත පාන්දර 2යි මන්ත්‍රීතුමා මෙතන කොටි ගහනවා අපි හැංගිලා ඉන්නේ කියලා කියනකොට දඩිබිඩි ගාලා එළියට පැනලා ගත්තා වාහනේ මම කිව්වේ යන තෙල් ගෑස් නෙවෙයි ජපාන් බයිසිකල් ගේන්නත් ඉඩ හදලා දෙන්න. එහෙමයි රටවල් හදන්න. මම අද කියන්නම් අපේ තරුණයෝ හරි කැමති
ජපානයෙන් බයිසිකලයක් ගේන්න දෙන්නේ නැහැ. පොඩි කාර් එකක් ගේන්න දෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩු බලය අරගෙන ඉතා කෙටි කාලෙකින් ක්‍රමිකව චීනය කරපු හැටි ඉතාලිය කරපු හැටි කවුරුත් කියන්නේ මම කරපු හැටි මෙහි. අපි තමයි හොඳටම කරන්නේ. මේ ජීවිතයේ සරලකම තමන්ගේ ජීවිතයේ පුරාම තමන්ගේ ඇඟ පුරාම තියෙනවා. ඒ සරලකම කාටවත් උදුර ගන්න බෑ. සමහර පක්ෂවල නායකයෝ උන්ගේ සපත්තු දෙක දීලා තියෙන යාළුවේ. කලිසම දීලා තියෙන තව යාළුවේ. ෂර්ට් එක දීලා තියෙන තව යාළුවේ. බෙල්ට් එක තව යාළුවේ. ඒතොර ජංගිය දීලා තියෙන්නේ මොකක්ද දන්නේ. කාර්යාලය හදලා තියෙන්නේ ආනමඩුවෙන් දැව දුන්නලු එක. මේ දරුවට පුළුවන් ද ජපාන් අනතව නමයව නන්දෙස්කා හජිබි මස්තේ දෝසු යුරෙෂ්කු ඔනගායිශිමස් ඕකේ කුදසායි ඔකකේ කුදසායි දෝසු කොචිරායි අරිගතෝ ගොසයිමස්. ඇස් දෙක අපේ අන්ධ වෙනවා කන් දෙක නොවැසී යනවා වකුගඩු දෙක නරක් වෙනවා මදු මේ ගොදුරක් වී දැනෙනවා. ඒක වචනයක් අඩුයි ඒක. එක්ක වැඩි වෙලා මේක ලියලා තියෙනවා. ඔය මේ අර්චුන ඔයා මාර චූර්ණයක් ගත්ත ගිහිල්ලා අලිමංකඩ ලුණු ෆැක්ටරිය වෙහිච්ච වෙලා මොකද්ද ලුණු ෆැක්ටරියේ උද්ඝෝෂණයක් හදුවා මේගොල්ලෝ. හදලා මේගොල්ලෝ කියනවා මොකද්ද? එතන ඉන්න සේවකයෝ 10 දෙනෙක් විතර අරගෙන. ඒගොල්ලෝ කියනවා වාඩියෙන් මං කියන්න. හරිද? මං කියන්න. ඒගොල්ලෝ කියනවා හරිද? මේක දිහා බලන් ඉන්නකොට මේ රටේ මිනිස්සුන්ට හිතෙන්නේ මොකද්ද කියලා මම අහන්නේ. ඇයි අපි ඒක ගැන සංවේදී නොවන්නේ? මේ තත්ත්වයෙන් බේරගන්න මොකද්ද කරන්නේ? ඒකට සියලු දෙනාම කතා නොකර. ඒකට සියලු දෙනාම එකඟයි. අරවයි මේවයි අලබතල ගැන කතා කරා කියලා මොකද තේරෙන්නේ? ඒක අපේ පුංචි ආච්චිගේ අම්මගේ මල්ලිගේ අම්මගේ ආච්චිගේ අම්මගේ සහෝදරි. අපේ ආච්චිගේ අම්මගේ සහෝදරි. පුංචි අම්මා කොහොමද hina වෙනවා ඒක අහන්න එපායි කියලා. අනම්මනවානා අනුර රනිල්වානා කවුද ඕනේ? සජිත් තමයි ඕන. ఉప్పు ఇల్ల అంధకాలతిలో ఉప్పు ఇల్ల ఉప్పు ఇరిందది నల్లమా ఇప్ప ఉప్పు ఇల్ల ఒండుమిల్ల දැන් මොනවත් නැහැ. ඒක නිසා ලුණු දෙන්න බැරි නම් බෑ කියන එක පිළිගන්න. මේ ඉතිහාසයේ ඉඳන් සුද්දා ගහන වෙලාවේ උඩරට ඌව වෙල්ලස්ස අල්ලන වෙලාවේ දකුණේ මිනිස්සු ගිය hina වෙලා හිටියම මිද්දනිය තියපු එක අල්ලගත්තා මෙහාම ගිහිල්ලා. මට ඒක අල්ලන්න දෙයක් ඉතුරුනේ නැහැ. ඒකත් මගේ ඇඟේනේ දැම්මේ. අන්තිමට හරිනේ. ඉතින් ඒ හින්දා ඔබතුමාලා මේ හැම එකම අපේ ඇඟේ ගහලා ඇඟ බේර ගන්න ගියොත් ප්‍රතිඵලය දැන් පේනවනේ මැතිවරණයේදී. ඒ හින්දා හැම එකම මේ අපේ ඇඟේ ගහලා ඇඟ අත හොද ගන්න ලෑස්ති වෙන්න එපා. දැන් ඔබතුමාලා බලේ මම නම් අවංකව පෞද්ගලිකව හොරු අල්ලන්න මාර ට්‍රයි එකක් දුන්නා. මම ඉස්සල්ලාම ට්‍රයි කළේ අපේ හොරුන්ව අල්ලන්න. මට ඒකට ලැබුණු තෑග්ග තමයි නඩු 36යි තුන් පාරක් රිමාන්ඩ් දුන්නා. ඒක තමයි මට ලැබුණු තෑග්ග. ඒක තමයි ලංකාවේ හොරු අල්ලන්න යන අයට වෙන මං වෙනුවෙන් රුපියල් 100ක් වෙන් කරා. මම හැමෝගෙම ඉල්ලන්නේ එකම එක රුපියල් 100ක් මගේ මැතිවරණ ව්‍යාපාරයට ලබා දෙන්න. ඔබ යාචකයෙක් වෙන්න පුළුවන්, වෘත්තීයවේදියෙක් වෙන්න පුළුවන්, ලිපිකරුවෙක්, ගුරුවරයෙක්, ධනකුවරයෙක් වෙන්න පුළුවන්. අමර බන්දු රූපසිංහ අමර බන්දු රූපසිංහ අමර බන්දු රූපසිංහ අමර බන්දු රූපසිංහ. බලේ ඉන්නකොට හිතෙනවා තමන් ඔක්කොම කරන දේවල් හරි කියලා. අපිට උනායි. අපි වැරදි කරා ඇත්ත වශයෙන්ම. ඇමතිවරු ආරක්ෂා කරා උන් කරපු කුපාඩිකම් බලුකම් ඒවත් වහලා ඒවයි ප්‍රතිඵල ඇති මං භුක්ති විඳිනවා. මේ සහෝදරයෝ එක්සත් ජාතික පක්ෂ සහෝදරයෝ මාධ්‍ය ප්‍රකාශ දෙනවා. නාම රාජපක්ෂ ඒ සංවේදී පළපුරුදු නායකයෙක් කියලා තමන්ගේ පියාව මැතිවරණ වේදිකාවේ කලාකරුවෝ පාවිච්චි කරලා මැතිවරණ වැඩසටහනක් ගෙනියනවලු. අනේ අපේ ඇමතිතුමනි ඉතින් මම මොනවා කරන්නද අද එක්සත් ජාතික පක්ෂය ජනතාව පොලිසියකට පැමිණිලා දැම්මා. මගේ පැමිණෙද 3 පාරක් ගියා 4 පාරක් ගියා. උන් නෙවෙයි විත්තිකාරයා ගෙන්නුවේ. මේ කොහොමද දන්නව පොලිසිය කතා කරේ? පැටියෝ කොහොමද? ඔන්නෝම තමයි කතා. පොලිසියේ උන්ට මගේ ඉස්සරහා පැටියා කිව්වනම් ආයි මොකද්ද? මොන බම්බුවද? ජපාන් අනතව නමයව නන්දෙස්කා හජිබි මස්තේ දෝසු යුරෙෂ්කු ඔනගායිශිමස් ඕකේ කුදසායි ඔකකේ කුදසායි දෝසු කොචිරායි අරිගතෝ ගොසයිමස්. මටත් ඉතින් පොඩ ජපන් පුළුවන්. ඒ පොඩ ජපන් පාවිච්චි කරලා තමයි සම්පත් බහුල ජපන් ජාතිකකින් අපේ රටට සම්පත් මන් ලබා ගන්න. Fly to the coconut trees around the Air Force base. If these birds, the kaputas hit the plane, when they take over it will be a damage. So
That is the damage to the even for the yard. ටංගි පොඩ්ඩක්වත් නැතුව හෙලිවැල්ලෙන් සිටි කාලේ මට මතකයි. අංග ජාතය පොළවට ලම්බකව එල්ලාගෙන හොරි හැදුණු කුෂ්ඨ ශරීරය දරාගෙන ගෙදර වත්තේ කොහේ හෝ කෙළවරක කක්කුස්සි ගිහින් පුකන හොදා ඇක්ටැම්බෙන් සිටි කාලේ මට මතකයි. ඔය සමහර മന്ത്രിවරු වගේ chat කරන්නේ FB ගිහිල්ලා FB වල chat කරලා අන්තිමට ඔක්කොම අහගෙන කසාද බැඳලාද ඔයාගේ හස්බන්ඩ් කොහෙද ඒ වගේ ඒවා අහපු മന്ത്രിලා තව ඉස්සරහට මං ගේනවා ඉදිරියට ඒව ගැන කතා කරන්න පටන් ගත්තොත් එහෙම අරිනවා ජාතකේ මම මෙතන ඔක්කොගෙම ඒ හින්දා ඒවට ලෑස්ති වෙන්න එපා කාර් ගිහින් මං කාරෙන් එළියට කට්ටිය වට කෙරුව වට කළා ගැව්ව ගහන්න මං කාරෙන් බැස්සා බෑලා මං පාරෙන් එහා පැත්තට ගියා යනකොට මේ කට්ටිය ඔක්කොම ආවා ඇවිල්ලා මට දිගට අරගෙන පහර දුන්නා පහර දුන්නාම මට කරගන්න දැම්ම බාන්ස් ප්‍රෙස් නෙමෙයි අතුපාරට ගියා අතුපාරේදී මං ඉරුණාට පස්සේ මේගොල්ලෝ මට හෙල්මට් එකකින් ඔලුවට තදබල ලෙස පාර දුන්නා ඔලුවට හෙල්මට් කතාවක් කියනවා ගෑස් පිපිරෙනවා ගෑස් ටැංකි පිපිරෙනවා. ඉතා පැහැදිලිව මතක තියාගන්න පිපිරෙන්නේ ගෑස් ලිප. අපි පරීක්ෂණ කරන්න ඕන ගෑස් සම්බන්ධව ගෑස් සිලින්ඩරය සම්බන්ධවවත් නෙවෙයි. හොයන්න ඕන ගෑස් ලිප සම්බන්ධව විචක්ෂණශීලීව වෙනස් ඇසකින් බලන්න කියලා මම රටටම ආරාධනා කරනවා. මගේ ටිකිරි මුලින් මම යෝජනා කරනවා. කියන්නේ කොහොමද කියන්නේ නෑ නෑ ඒක කොහොමද කියන්නේ මම කියන්නේ ජනාධිපති කියන්නේ නෑ නෑ ඒක කියන්නේ මම කියන්නේ නෑ ජනාධිපතිවරයා වෙතන ඔබතුමාගෙන් තමයි අපි අහන්නේ දන්නේ ඒක උත්තරේ දන්නේ